ආයුබෝවන් සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. අද අපි වීඩියෝ එකකින් කතා කරන්න ලෑස්ති වෙන්නේ ජපාන් වාහනයක් ලංකාවට ආනයනය කරනකොට ජපානයේ ඇතුලේ වාහනයක් විකිණෙන මිලත් ලංකාවට ආනයනය කරද්දී ලංකාවේ රජය විසින් වාහනයට පනවන තීරුබදු මුදලත් ලංකාවේ ඇතුලේ වාහනයක් අලෙවි වෙන මිලත් අතර සංසන්දනාත්මක පැහැදිලි කිරීමක්. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. අපි මේ වීඩියෝ එකේදී Honda Vezel, Toyota Land Cruiser 250, Toyota Race, Suzuki Wagon R වගේ සමාජයේ වැඩිපුරම කතාබහට ලක් වෙන වාහන හතරක් මාර්ගයෙන් ඔබට මේ පැහැදිලි කිරීම සිද්ධ කරනවා. හොඳයි, අපි දැන් වීඩියෝ එකට යමු. මුල්ම වාහනේ විදිහට Honda Vezel එක ගත්තොත් 2025 brand new Honda Vezel එකක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 66ක වගේ මුදලකට තමයි ජපානයේ අලෙවි වෙන්නේ. එතකොට මේ වාහනය ලංකාවට ආනයනය කරනකොට ලංකාවේ රජය විසින් මේ වාහනය මත තීරුබදු විදිහට රුපියල් ලක්ෂ 90ක වගේ මුදලක් පනවනවා. ලංකාවේ රජයට තීරුබදුත් ගෙවලා අවසන් වුණාට පස්සේ මේ වාහනය ලංකාවේ මුදලින් වටිනාකම රුපියල් ලක්ෂ 156ක් වගේ තමයි වෙන්නේ. එතකොට වාහන ආනයනය මත පැනවෙන අනෙකුත් සෙසුබදුත් ගෙවලා අවසන් වුණාට පස්සේ හම්බන්තොට වරායෙන් වාහනේ එළියට අරගෙන රුපියල් ලක්ෂ 200ක් වගේ මුදලකට තමයි ලංකාවේ පාරිභෝගික ජනතාවට වාහනේ හිමි වෙන්නේ. මේ මිල ගණන් ඕගොල්ලෝ මේ වාහනේ ගන්න ග්‍රේඩ්ස් අනුව පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙනවා. නමුත් කොහොම වුණත් මේ ආසන්න මුදලක් තමයි වෙන්නේ. හොඳයි, අපි කතා කරන ඊළඟ වාහනේ වුණු Toyota Land Cruiser 250 එක. 2025 brand new Toyota Land Cruiser 250 රථයක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 185ක වගේ මුදලකට තමයි ජපානයේ ඇතුලේ අලෙවි වෙන්නේ. එතකොට මේ වාහනය ලංකාවට ආනයනය කරනකොට මේ වාහනය මත ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 400ක වගේ ආනයනික තීරුබද්දක් ලංකාවේ රජය විසින් අය කරනවා. තීරුබදුත් ගෙවලා අවසන් වුණාට පස්සේ මේ වාහනේ සම්පූර්ණ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 585ක් වගේ මුදලක් වෙනවා. වාහන ආනයනය මත පැනවෙන අනෙකුත් සෙසුබදුත් ගෙවලා අවසන් වෙලා වාහනය හම්බන්තොට වරායෙන් එළියට අරගෙන ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 650ක් වගේ මුදලකට තමයි ලංකාවේ පාරිභෝගික ජනතාව අතර පත් වෙන්නේ. හොඳයි, අපි අපේ ඊළඟ වාහනේ වෙච්ච Toyota Race එකට. 2025 brand new Toyota Race රථයක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 74ක වගේ මුදලකට තමයි ජපානයේ ඇතුලේ අලෙවි වෙන්නේ. මේ වාහනය ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 64ක වගේ මුදලක් මේ වාහනය මත ලංකාවේ රජය විසින් ආනයනික තීරුබදු විදිහට පනවනවා. තීරුබදුත් ගෙවලා අවසන් වුණාට පස්සේ වාහනේ සම්පූර්ණ වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 138ක් වගේ වෙනවා. වාහන ආනයනය මත පැනවෙන අනෙකුත් සෙසුබදුත් ගෙවලා අවසන් වෙලා වාහනේ හම්බන්තොට වරායෙන් එළියට අරගෙන ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 165ක් වගේ මුදලකට තමයි ලංකාවේ පාරිභෝගික ජනතාව අතර පත් වෙන්නේ. හොඳයි, අපි ඊළඟට යමු. අපි අද දවසේ කතා කරන අවසාන වාහනේ වෙච්ච බජට් ෆැමිලි වෙහිකල් එකක් විදිහට ලංකාවේ මිනිස්සු අතර ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Suzuki Wagon R එකට. 2025 brand new Suzuki Wagon R එකක් ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 36ක් වගේ මුදලකට තමයි ජපානයේ තුල අලෙවි වෙන්නේ. මේ වාහනය ලංකාවට ආනයනය කරනකොට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 38ක් වගේ මුදලක් ලංකාවේ රජය විසින් ආනයනික තීරුබදු විදිහට අය කරනවා. මේ විදිහට ආනයනික තීරුබද්දත් ගෙවලා අවසන් වුණාට පස්සේ මේ වාහනයේ සම්පූර්ණ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 74ක් වගේ වෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි ආනයනික සෙසුබදුත් ගෙවලා අවසන් වෙලා හම්බන්තොට වරායෙන් වාහනේ එළියට අරගෙන ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 86ක් වගේ මුදලකට තමයි ලංකාවේ පාරිභෝගිකයින් අතර මේ වාහනේ පත් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ජපානයේ ඉඳලා වාහනයක් ලංකාවට ආනයනය වෙලා ලංකාවේ වෙළඳපොළට එනකොට වාහනයක මිල ක්‍රමයෙන් වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට ජපානය ඇතුලේ වාහනයක් විකිනෙන මිල ගණන් වාහනයක් ලංකාවට ගේනකොට ලංකාවේ රජය විසින් පනවන ආනයනික තීරුබදු ඊට පස්සේ ලංකාවේ ඇතුලේ වාහනයක් විකිනෙන මිල ගණන් සම්බන්ධව ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම.